අද වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ටැක්සි ආයතන වලින් ප්‍රධානම ආයතනයක් වෙන පික්මි ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන්. මෙන්න මේ පික්මි ඇප්ලිකේෂන් එකේ ඒ කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට අපි කොහොමද හයර් එකක් නිවැරදිව ගන්නෙ? උදාහරණයක් විදිහට පැසෙන්ජර් හයර් එකක්, ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් අපි ඩ්‍රොප් කරන හයර් එකක්. ඒ වගේම අද වීඩියෝ එකෙන් කතා කරනවා ප්ලෑස් මෙන් ඒ කියන්නේ කෑම පාර්සල් එකක්, ඒ වගේම යම්කිසි මොනවා හරි ඩිලිවර් අයිටම් එකක් අපි කොහොමද නිවැරදිව ලොකේෂන් එකට ලබා දෙන්නේ? මේ පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම සාමාන්‍යයෙන් පික්මි ආයතනයේ හයර් දුවන්නේ රාත්‍රී වෙලාවට. ඔයාලට පේනවා ඇති දැන් වෙලාවත් හරියටම 7යි විනාඩි 5යි. මම මෙන්න මේ විදිහට පික්මි ඩ්‍රයිවර් ඇප්ලිකේෂන් එක දැන් ඕපන් කරගත්තා. අපි දැන් හයර් එකක් අපේක්ෂිත වෙනවා නම් මෙන්න මේ විදිහට ඔන්ලයින් කියලා ඔයාලට පේනවා ඇති පහලින් තියෙනවා මෙන්න මේක ටච් කරගන්න ඕනේ. මම ඔයාලට ඊතාලියකුණුත් පෙන්නනම් මෙන්න මේ විදිහට ඔන්ලයින් ටච් කරගත්තාම තමයි අපිට හයර් ලැබෙන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට දැන් ඔන්ලයින් කියන බටන් එක ටච් කරගත්තා විතරයි මට දැන් හයර් එකක් හම්බුණා. ඔන්න මුලින්ම මම දැන් පැසෙන්ජර් හයර් එකක් තමයි ලබා ගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති පහලින් මෙන්න මේ විදිහට මෙන්න බොත්තම ඔබන්න කියලා තිනවා. මෙන්න මෙතන ටච් කරපුවාම අපිට මේ හයර් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් ඉන්න තැන ඉඳලා කස්ටමර් ඉන්න තැනට කිලෝමීටර් 0.8ක්, ඒ කියන්නේ මීටර 800ක් වගේ තමයි දුර ප්‍රමාණය තියෙන්නේ. මම දැන් මේ හයර් එක ලබා ගත්තා මෙන්න මේ විදිහට. අපි දැන් කස්ටමර් ඉන්න තැනට යන්න ඕනේ. කස්ටමර් ඉන්න ලොකේෂන් එක අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට මම පෙන්නන්නම් ඊතාලියකින් මෙන්න මෙතනට ඊතාලියක වගේ තියෙන තැන, ඒ කියන්නේ ටච් කරගත්තාම අපිට පුළුවන් කස්ටමර්ගේ ලොකේෂන් එක බලා ගන්න. ඒ වගේම කස්ටමර් ඉන්න තැනට අපිට යන්න පුළුවන් මැප් එක ඔස්සේ. ඒ වගේම මෙන්න මේ විදිහට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. කස්ටමර් කොහෙටද යන්නේ, ඒ වගේම ස්ථානය, මෙන්න මේ විදිහට ඩීටේල්ස්, ඒ වගේම ෆෝන් නම්බර්ස්, මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදිහට මැප් එක ඕපන් කරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් අපිට පෙන්වන විදිහටම මීටර 800ක දුරින් තමයි කස්ටමර් ඉන්නේ. අපි දැන් කස්ටමර් ගාවට ගිහිල්ලා ඉතුරු කොහොමද දැන් බලමු කස්ටමර් අපි ඩ්‍රොප් කරගන්න කලින් මොනවද අපි කරන්න ඕනේ කියලා. මම දැන් මේ විදිහට දැන් කස්ටමර් ඉන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. මම දැන් කස්ටමර් ඉන්න ලොකේෂන් එකට මෙන්න මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. දැන් මම ඇප් එක ඕපන් කරගන්න. ඒ කියන්නේ පික්මි ඇප්ලිකේෂන් එක. මෙතන විස්තර කියන ඔප්ෂන් එක ටච් කරලා මම ටිකක් පහළට ගිහිල්ලා කස්ටමර්ට කෝල් එකක් ගන්නවා. මෙතනින් අපිට පුළුවන් කස්ටමර්ගේ ෆෝන් නම්බරේටම කෝල් එකක් ගන්න. ඒ වගේම ඇප් එක ඔස්සේත් පුළුවන් කෝල් එකක් ගන්න. මම මේ විදිහට දැන් කස්ටමර්ට කතා කරලා කිව්වා මම ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේම මේ විදිහට කස්ටමර් ගාවට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන මම පැමිණ ඇත කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒක ටච් කරගත්තාම අපිට කොළ පාටින් බලා ගන්න පුළුවන් චාරිකාව ආරම්භ කරන්න කියලා. මම මේක සිංහල භාෂාවට තමයි හරවගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට චාරිකාව ආරම්භ කරන්න කියන බටන් එක ටච් කරපුවාම අපිට කස්ටමර්ට යන්න අවශ්‍ය කරන ලොකේෂන් එක මෙන්න මේ විදිහට මැප් එකෙන් බලා ගන්න පුළුවන්. මේ විදිහට අපෙන් අහනවා දැන් මගියා නංගා ගක, ඒ කියන්නේ මගියා අපි බයික් එකට හෝ වාහනයට නංගගෙනද ඉන්නේ කියලා. ඒ විදිහට කන්ෆර්ම් කරපුවාම මෙන්න මේ විදිහට දැන් කස්ටමර්ට යන්න අවශ්‍ය කරන ලොකේෂන් එක මෙන්න මේ විදිහට අපිට මැප් එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් කස්ටමර්ට යන්න ඕන තැන මෙන්න මේ විදිහට කිලෝමීටර් වලින් බැලුවොත් කිලෝමීටර් 6.1ක් වගේ තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මැප් එක අපිට බලා ගන්න පුළුවන් කස්ටමර්ට යන්න අවශ්‍ය කරන ලොකේෂන් එකේ මාර්ගය. අපි දැන් යමු මෙන්න මේ විදිහට හයර් එක අවසන් කරන තැනට. මම දැන් කස්ටමර්ට අවශ්‍ය කරන ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට මම නැවත වතාවක් පික්මි ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තා. මෙන්න මෙතන ඔයාලට පේනවා දැන් චාරිකාව නවත්වන්න කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරලා අපිට පුළුවන් අපේ හයර් එක මේ විදිහට අවසන් කරන්න. මේ විදිහට අවසන් කරනකොට අපිට මෙන්න මේ විදිහට කස්ටමර් අපේ අතර මුදල් ලබා දෙනවා නම් මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා හයර් එකේ මුදල. මෙන්න මේ මුදල ලබාගෙන ඔයාලට පේනවා පහලින් මුදල් ලබා ගත්තා කියන ඔප්ෂන් එක මේ විදිහට ටච් කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කස්ටමර්ට රිවෝඩ් එකක් ලබා දීලා හයර් එක නිවැරදිව අවසන් කරන්න. මම දැන් කතා කරන්නේ පැසෙන්ජර් හයර් එකක් සම්බන්ධයෙන්. මෙන්න මේ පැසෙන්ජර් හයර් එක ටිකක් විශේෂ හයර් එකක්. ඒ කියන්නේ එකම කස්ටමර් ලොකේෂන් 3කට වගේ යන හයර් එකක් තමයි මෙන්න මේ හයර් එක. අපි දැන් බලමු කොහොමද මේ හයර් එකේ ලොකේෂන් 3කට ගිහිල්ලා අපි මොකක්ද කරන්න ඕනේ කියලා.
මම මේ විදිහට දැන් හයර් එක ලබාගෙන කස්ටමර් ඉන්න ලොකේෂන් එකට මම මේ විදිහට දැන් යන ගමන් තමයි ඉන්නේ. මම දැන් කියලා දෙන්නේ නැහැ කොහොමද හයර් එක ගන්නෙ කොහොමද, ඒ වගේම හයර් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද, මේ පිළිබඳවල් ගැන කතා කරන්නේ නැහැ. මම විශේෂයෙන්ම කතා කරන්නේ ලොකේෂන් 3කට හෝ 2කට යන ස්ථානයේදී අපි මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් පමණයි. මම මේ විදිහට දැන් කස්ටමර් ඉන්න ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති කස්ටමර් මං ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 1.2ක් වගේ දුරින් තමයි ඉන්නේ. අපි දැන් කස්ටමර් ගාවට යමු. මම දැන් කස්ටමර් ඉන්න ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරගෙන මම පැමිණ ඇති කියලා බටන් එක ටච් කරලා චාරිකාව ආරම්භ කරනවා. කස්ටමර්ට හෙල්මට් එක ලබා දීලා ඒ වගේම කස්ටමර් බයික් ඉඳගත්තට පස්සේ තමයි මෙන්න මේ වැඩපිළිවෙල කරගන්නේ. ඔයාලට පේනවා ඇති මැප් එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. කස්ටමර් යන ලොකේෂන් සියල්ලම මේ විදිහට එකපාරින් පෙන්නනවා. ඊට පස්සේ ඉස්සරෝම අපි යන්න ඕනේ එයා දාලා තියෙන පළවෙනි ස්ථානයට. ඔයාලට පේනවා ඇති කිලෝමීටර් 1.5ක් වගේ දුරක් තියෙනවා පළවෙනි ලොකේෂන් එකට. අපි මෙන්න මේ විදිහට දැන් පළවෙනි ලොකේෂන් එකට ගිහිල්ලා බලමු ඊළඟ ලොකේෂන් එකට අපි මොකක්ද කරන්න ඕනේ. ඒ වගේම කෙලිම මැප් එකෙන් යනවාද එහෙම නැත්නම් පික්මී ඇප් එකේ මොකක් හරි දෙයක් කරන්න තියනවාද කියලා අපි හයර් එකේ අවසන් ස්ථානයට ගිහින් කතා කරමු. මම දැන් කස්ටමර්ට අවශ්‍ය කරන පළවෙනි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම මේ විදිහට පික්මී ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පළවෙනි නැවතුම අවසන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ මේක ටච් කරගත්තාම අපිට මේ විදිහට මැප් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ස්ටාර්ට් බටන් එක දීපුවාම අපිට යන්න පුළුවන් දෙවෙනි ස්ථානයට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි දැන් දෙවෙනි ස්ථානය තෝරගන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ දැන් අපි ලොකේෂන් එකට ගිහින් පළවෙනි නැවතුම අවසන් කියන බටන් එක ඔබලා ඊට පස්සේ දෙවෙනි නැවතුමත් අවසන් කියලා එනවා. එතකොට දෙවෙනි නැවතුම අවසන් කියන බටන් එක ටච් කරන්න එපා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති උඩින් තියෙනවා මැප් එක ඕපන් කරගන්න ස්ථානයක්. මෙන්න මෙතන මැප් එක, ඒ කියන්නේ මැප් එක ඕපන් කරගෙන අපි දෙවෙනි ස්ථානයට මෙන්න මේ විදිහට මැප් එකෙන්ම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි ස්ථානයට ගිහිල්ලා බලමු මොකක්ද කරන්න ඕනේ කියලා. මම දැන් දෙවෙනි ලොකේෂන් එකටත් මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් නැවත වාරයක් ගිහිල්ලා පික්මී ඇප් එක ඕපන් කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දෙවෙනි නැවතුම කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දෙවෙනි නැවතුම අවසන් කියලා මෙන්න මේ බටන් එක ටච් කරගන්න. ඊට පස්සේ චාරිකාව නවත්වන්න කියලා එනවා. ඊට පස්සේ මේ අපි දැන් තවත් ස්ථානයකට යන්න ඕන හින්දා දැම්ම චාරිකාව නවත්තන්නේ නැහැ. ඒ හින්දා නැවත වාරයක් මැප් එක ඕපන් කරලා ස්ටාර්ට් බටන් එක ටච් කරගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් කිලෝමීටර් 3.6ක් වගේ යන්න තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දැන් දෙවෙනි ඒ කියන්නේ අවසන් ස්ථානයට අපි දැන් යන්නේ. අපි දැන් මේකත් ගිහින් බලමු කොහොමද හයර් එක අවසන් කරගන්නේ. ඒ වගේම මට කීයක් මේ පික්මී හයර් එකට හම්බෙයිද කියලා. සාමාන්‍යයෙන් පික්මී හයර් එකක් යනකොට අපේ ස්පීඩ් එකත් බලපානවා. ඒ කියන්නේ අපි වැඩිපුර ස්පීඩ් එකකින් යනවා නම් අපිට හම්බෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩුයි. ඔයාලා තෙලුත් ඉතුරු කරගන්න ඕන නම් සාමාන්‍යයෙන් 40ට 50ට වගේ හයර් එකක් යනවා නම් ගොඩක් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් හයර් එකට හම්බෙන ගාණත් ටිකක් වැඩි. ඒ වගේ මම දැන් මේ අවසන් ස්ථානෙට ඇවිල්ලා දැන් හයර් එක එන්ඩ් කරගත්තා. අපි දැන් බලමු කොහොමද මේ හයර් එකට මට කීයක් හම්බෙයිද කියලා. ඔයාලට පේනවා ඇති අපිට මේ විදිහට තමයි රුපියල් 300ක් වගේ මුදලක් තමයි මේ හයර් එකට හම්බෙලා තියෙන්නේ. මම දැන් මේ මුදල ලබාගෙන මම දැන් මේ විදිහට කස්ටමර්ට රිවෝඩ් එකක් ලබා දෙනවා. ඒ වගේම රිවෝඩ් එක ලබා දෙන එක අනිවාර්ය නැහැ. පුළුවන් නම් ගොඩක් හොඳයි රිවෝඩ් එකක් ලබා දෙන එක. අපි දැන් බලමු හයර් එකේ මට කීයක්ද ඇත්තටම හම්බෙලා තියෙන හයර් එකේ මුදල කියලා. මම මේ විදිහට දැන් මගේ බැලන්ස් එකට ගිහින් ඒ හයර් එක ටච් කරගත්තාම අපිට පුළුවන් හයර් එකේ අපිට හම්බෙලා තියෙන ගාණ ඒ වගේම අඩු වෙලා තියෙන්නේ මොනවද කියලා බලා ගන්න. ඔයාලට පේනවා ඇති රුපියල් 77ක් අඩු වෙලා තිනවා මෙන්න මේ විදිහට. ඒ වගේම තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මගේ බැලන්ස් එක දැන් ඍණ 768ක් තියෙනවා. බොහෝ දුරට මෙන්න මේ ඍණ ප්‍රමාණයන් 500ක් 600ක් වගේ වෙනකොට අපිට හයර් ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා මම දැන් මේක Pay and Go කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරලා ගෙවීමක් කරනවා රුපියල් 450ක් වගේ.
ඊට පස්සේ අපි බලමු කොහොමද මට හයර් හම්බෙයිද. ඒ වගේම දැන් ඇත්තටම මට හයර් ටිකක් දැන් හිමීට තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම පික්මි ඇප්ලිකේෂන් එක ඕපන් කරපු ගමන් මට හයර් හම්බෙනවා. ඒ වගේම අද මට හයර් ටිකක් හම්බෙනවා අඩුයි. ඒ කියන්නේ මගේ බැලන්ස් එක ටිකක් දැන් වැඩියෙන් තියෙනවා ඍණ ප්‍රමාණය. මෙන්න මේ ඍණ ප්‍රමාණය බොහෝ දුරට රුපියල් 1000 වගේ පැන්නොත් අපේ account එක බ්ලොක් වෙනවා දවසකට වගේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම පුළුවන් නම් ඔයාලට හැකියාවක් තියෙනවා නම් ධන ප්‍රමාණයක් තියාගන්න. ඒ කියන්නේ වැඩියෙන් මුදලක් ඩිපොසිට් කරගෙන මෙන්න මේ විදිහට ඩිපොසිට් කරගෙන ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ලොකු මැච් එකක් ගහගන්න. මම දැන් මෙන්න මේ විදිහට Pay and Go app එක භාවිතා කරලා රුපියල් 450ක් වගේ දාගන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් CTM මැෂින් වලිනුත් ගෙවීම් හැකියාවක් තියෙන. ඒ වගේම National Trust Bank එකෙන් HNB Bank එකෙන් මේ විදිහට ඔයාලට ගෙවීම් හැකියාවක් තියෙනවා පික්මි ආයතනයට. මම දැන් ෆෝන් එකෙන්ම Pay and Go app එකෙන් තමයි ගෙවීම් කරගත්තේ. ඔයාලට පේනවා ඇති විනාඩියක්වත් ගියේ නෑ කෙලින්ම app එක අප්ඩේට් වුණා. දැන් මගේ ඍණ 300 ගාණක් තමයි තියෙන්නේ. අපි දැන් බලමු ඊළඟ හයර් එක මට මොකක් වගේ හයර් එකක් හම්බෙයිද කියලා. මම දැන් මේ විදිහට ඔන්ලයින් බටන් එක ටච් කරගත්තා. නැත්තම් මට හයර් කිහිපයක් ආවා වලට පේන්න ඇති. අපි දැන් කතා කරමු ප්ලස් හයර් සම්බන්ධයෙන්. මම දැන් මේ විදිහට ප්ලස් හයර් එක අරගෙන තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් කස්ටමර් කෙනෙක් ෆුඩ් අයිටම් එකක් හෝ යම්කිසි අයිටම් එකක් තමයි මෙතනදී ඩිලිවර් කරන්න යන්නේ. මම දැන් මේ ඩිලිවරි මහත්තයා විදිහට තමයි දැන් යන්නේ. ඔයාලට පේනවා ඇති දැන් කස්ටමර් මම ඉන්න තැන ඉඳලා මීටර් 900ක් වගේ දුරෙන් ඉන්නේ. අපි දැන් ගිහින් බලමු මොනවද මට අරගෙන යන්න තියෙන්නේ. ඒ වගේම කොහොමද මේ හයර් එක නිවැරදිව පැහැදිලිව අපි කරගන්න කියලා. මම දැන් මේ විදිහට කස්ටමර් ඉන්න ඒ කියන්නේ කස්ටමර්ට ඉන්න තැනට තමයි මම මේ දැන් යන්නේ. කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ භාණ්ඩයක් තමයි බොහෝ දුරට අපිට අරගෙන යන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට කෑම පාර්සල් එකක්, එහෙම නැත්නම් යම්කිසි ඩොකියුමන්ට්ස් එකක්, මොනවා හරි පාර්සල් එකක්. මෙන්න මේ වගේ පොඩි දේවල් තමයි අපිට ප්‍රවාහනය කරන්න තියෙන්නේ. අපි දැන් කස්ටමර් ගාවට ගිහින් බලමු මොනවද මට අරගෙන යන්න තියෙන්නේ. ඒ වගේම කොහොමද මුදල් ලබා ගැනීම කරන්නේ මේ පිළිබඳව දැන් වීඩියෝ එකකින් අපි මේ අවස්ථාවේදී කතා කරමු. මම දැන් කස්ටමර් ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවාද මෙතන විස්තර කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ විස්තර කියන තැනට ගිහපුවාම අපිට පුළුවන් ඔයාලට පේනවාද බෙදාහරන අයිටම් එක. ඒ වගේම මෙතනින් පුළුවන් කස්ටමර්ට කෝල් එකක් ගන්න, ප්‍රී කෝල්. ඒ වගේ ඒ ප්‍රී කෝල් කියන්නේ ඇප් එක මාර්කෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම කස්ටමර්ගේ මොබයිල් නම්බර් එකෙන්ම අපිට කෝල් එකක් ගන්න පුළුවන්. මම දැන් ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ විදිහට. දැන් පාර්සල් එක රෙඩිද කියලා මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මම දැන් මේ විදිහට කස්ටමර්ට කතා කරලා කස්ටමර් කීවා දැන් පාර්සල් එක රෙඩි, මම දැන් එන ගමන් ඉන්නේ, පොඩි වෙලාවක් ඉන්න කියලා. මම දැන් මේ විදිහට නැවත වාරයක් දැන් ඇප් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති කලින් විදිහටම තමයි මම පැමිණ ඇත කියන බටන් එක ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී කස්ටමර් මුලින්ම තමයි අපිට සල්ලි ගෙවීම කරන්නේ. ඒ කියන්නේ අයිටම් එක බෙදා හරින්න, ඒ කියන්නේ බෙදා අයිටම් එක බාර දෙන්න ඕන ස්ථානට යන්න කලින් තමයි මුදල් ලබා ගැනීමක් මේ කස්ටමර් මේ විදිහට ඇප් එකෙන් හදලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම සල්ලි ගන්න ඕනේ. මම දැන් රුපියල් 328කට රුපියල් 330ක් දුන්නා. මේ විදිහට මම මුදල් ලබාගෙන හරි කියන බටන් එක ටච් කරලා චාරිකාව ආරම්භ කරන්න කියන බටන් එක ටච් කරගෙන මේ විදිහට මැප් එක ඔස්සේ මට පුළුවන් දැන් කස්ටමර්ට අවශ්‍ය කරන භාණ්ඩේ ප්‍රවාහනය කරන්න අවශ්‍ය කරන ස්ථානයට. ඔයාලට පේනවා ඇති මම ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 5.5 සමා වෙන්න 6.5ක් වගේ තියෙනවා. මම දැන් කස්ටමර් ගාවට ගිහින් මේ අයිටම් එක පරිස්සමෙන් එයාට බාර දෙන එක තමයි මගේ වගකීම. මම දැන් කස්ටමර්ට අයිටම් එක බාර දීලා මේ විදිහට චාරිකාව නවත්වන්න කියන බටන් එක ටච් කරගත්තා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට හයර් එක දැන් මම අවසන් කරගත්තා. මම කලින් මුදල් ලබා ගත්තේ හින්දා නැවත වාරයක් මුදල් ලබා ගැනීමක් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඉදිරියට යන්න බටන් එක ටච් කරගත්තාම අපිට සාමාන්‍ය විදිහට හයර් එක අවසන් කරලා නැවතත් වෙනත් හයර් සම්බන්ධ කරගෙන අපිට මුදල් ලිපීමේ මාර්ගයක් විදිහට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා.
මම අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරේ පික්මි ආයතනයේ පැසෙන්ජර් හයර් ඒ වගේම ප්ලාස් හයර් අපි ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා කොහොමද අපි pay and go app එක භාවිතා කරලා මුදල් අපේ app එකට transfer කරගන්නේ. මෙන්න මේ පිළිබඳව ගැන තමයි අද වීඩියෝ එකකින් කතා කරේ. ඒ වගේම ඔයත් පික්මි සහ Uber එකේ රෙජිස්ටර් වෙලා මේ විදිහට හයර් දුවන්න කැමති කෙනෙක් නම් මගේ YouTube channel එකේ දාලා තියෙනවා පික්මි ඒ වගේම Uber එකේ කොහොමද නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ කියලා. මෙන්න මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම නරඹන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම on live සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.